නීපා වෛරසය මේ දවස්වල ආසියානු ජනගහනය වේගයෙන් වැඩි වෙන එක පාලනය කරයිද? ආසියාව මේකට සෑහෙන විලි වෙනවා. ලෝක ජනගහනයේ 60%ක් ඉන්නේ ආසියාවේ. සමහර විට වේගයෙන් වැඩි වෙන ජනගහනය පාලනය කරන්න ආපු මහා වෛරසයක් වෙන්න පුළුවන්. 4 දෙනෙකුට හැදුනොත් 3 දෙනෙක්ම මේ යනවා. ඉන්දියාවේ ජනගහනය ලෝක ජනගහනයේ 20%ක්. සමහරට සෝබාදහම ජනගහන වර්ධනය පාලනය කරන්න ගෙන ආපු පොඩි උපක්‍රමයක්ද දන්නෙත් නැහැ. ඒත් ඉතින් අපිට මේකට අහු වෙන්න බෑනේ. කොරෝනා වෛරසයටත් වඩා මහා භයානකයි. ඒ නිසා මේකෙන් පරිස්සම් වෙන්න ඕනේ. මේක හැදෙන්නේ කොහොමද? ලෙඩේ හැදිච්ච කෙනෙක්ගේ ශරීර දියරයක් කතා කරද්දී විසි වෙන කෙල ටිකක් මේ වෛරසයේ වේගයෙන් පැතිරෙන හේතුවක්. ඉතින් මාර භයානකයි. කොරෝනා වෛරසයට වඩා භයානකයි. ඉන්දියාවෙන් පැතිරෙන මේ නීපා වෛරසය ලංකාවටත් එන්න පුළුවන්. වේගයෙන් වැඩි වෙන ජනගහනය නිසා පාලනය වෙන්න පුළුවන්. අපේ පරිස්සම අපි ඇති කරගන්න. පළතුරු කනකොට සත්තු ආහාරයට ගත්ත කිසිම දෙයක් ඔබ ආහාරයට ගන්න එපා. සුරතල් සතුන් එක්ක සෙල්ලම් කරනකොට ඔවුන් අනවශ්‍ය විදිහට ස්පර්ශ කරන්න එපා. පරිස්සම් වෙන්න. ජනගහන වර්ධනය පාලනය වුණත් අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් නීපා වෛරසය ආසියාව ගිලගනීද? ඇයි නීපා වෛරසය මෙච්චර භයානක? කෙලින්ම බලපෑම් ඇති කරන්නේ මොළයට. සමහර විට ඉතිරි වෙන කෙනාටත් බොහෝ ආබාධ ඇති කරන්න මේක සමත් වෙනවා. අපි අහලා තියෙන ගොඩක් වෙලාවට කොරෝනා වෛරසය තමයි භයානකම. සමහර විට ආසියාවටම මුඛ ආවරණ දාන්න මෙයා සමත් වෙන්න පුළුවන්. වවුලෙක්ගෙන් තමයි මේක ආරම්භ වුනේ. හැබැයි ඉතින් දැන් මිනිස්සු අරා වේගයෙන් පැතිරෙනවා. නීපා ලෝකෙම හොල්ලයිද?